හරි ගයිස් අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝ දෙනාම. ඉතින් මේ බෆල් විකුණන අය කරන සියුම් රැවටීමක් මම ඔයාලට කියලා දෙන්නද. ඉතින් ඔයාලා හැමදාම මේකට අහු වෙනවා. මේක නොදන්න කෙනා හැමදාම මේකට අහු වෙවි ඉන්නවා. මේ දේ කියලා දෙන්නෙත් නෑ. සවුන්ඩ් බඩු විකුණන එක්කෙනෙක්වත් ඔය බෆල් අටවන ඉන්නවනේ පැකේජ් දීලා. ඉතින් ඒ අයවත් මේක දන්නේ හරියට ඒ අය මේ දේ ඔයාලට කරලා දෙන්නේ නැහැ. ඉතින් ඔයාලා මේ දේ දැනගෙන ගිහිල්ලා ඔයාලට අවශ්‍ය දේ කියලා ඒක ඉල්ලුවොත් තියනවා නම් ගන්න, නැත්නම් එතනින් වහම පිටත් වෙලා එන්න. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ හරියට ස්පීකර් එකකට කොහොමද බෆල් එකක් ගලපන්නේ, ඕම්ස් ගණන්, RMS ගණන්, වොට් ගණන් කියන්නේ මොකක්ද කියලා හරිම අයිඩියා එක මේ වීඩියෝ එකෙන් මම දෙනවා. හරිද? ඉතින් ඔයාලා බලලා මේක ඔයාලා ගන්න දෙයක් තියෙනවා නම් ඒක ඒ වෙලේ එතන බලලා ඒක මේ කියන විදිහට ඒක තියෙනවද කියලා බලලා විතරක් ගන්න. ඉතින් මේ හරි දේ කිසිම දෙයක් ලංකාවේ කියලා දෙන්නේ නැහැ. ඉතින් ඔයාලට අද දැනගන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් මම අද කියලා දෙන්න යන ඉස්සෙල්ලම ඔයාලට මේ ඕම්ස් ගැන ඕම්ස් ගැන කියලා කිව්වම අපි බලමු ඉස්සෙල්ලා මාකට් එකේ තියෙන මේ මම ස්පීකර් එකක් ඇඳලා තියෙන නිකන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් විතර. හිතාගන්න මේ ස්පීකර් එකක් කියලා මාකට් එකේ නිකන් ගන්න තියෙන බෆල් එකක් නෙමෙයි නිකන් ස්පීකර්. මෙහෙම බෆල් එකක් තිබ්බොත් මේක ගොඩාක් වෙලාකට මේක 8 ohm තමයි තියෙන්නේ. ohm 60 කියලා ගහලා තියෙනවා. ohm සලකුණ මෙතනින් අදින්න මේ විදිහට ohms මාක් එක ඕක තමයි. හරිද? ඉතින් මේ ස්පීකරේම මේක ඇතුළට දැම්මත් මේ බෆල් එකත් 8 ohm තමයි වෙන්නේ. දැන් මේකේ ට්විටර් එකක් එනවා මෙතන. සමහරව හිතනවා මේ ට්විටර් එක විල්ලා මෙතන මේ 8 ohm ස්පීකරේ මේකට දාලා ගත්තහම මේක මේ වෙන ohms වගේක් වෙන්නවද කියලා නෑ. මේකත් මෙතන දාන්න කියලා තියෙනවනේ ස්පීකරේ පිටිපස්සෙන්. මේ බෆල් එකත් 8 ohmsම තමයි මීටරෙන් බැලුවොත් පෙන්වන්නේ. හරියට ක්‍රොස් ඕවර් එකක් අමුල්ලා අනිවාර්යෙන් මේක ඇතුළේ ක්‍රොස් ඕවර් සර්කිට් එක දාන්න. ඔයාලා බෆල් එකක් හදා ගන්නවා නම් ක්‍රොස් ඕවර් සර්කිට් එක දාලා මේ බෆල් එක මේ විදිහට හැදුවහම ඒකේ 8 ohmම තමයි වෙන්නේ. ආයි ඒක වෙන ohms වගේක් පෙන්වන්නේ නැහැ. හරිද? ඒක පැහැදිලිනේ. ඔන්න දැන් 8 ohms කතාව හරි. දැන් මාකට් එකේ ගොඩක් ගන්න තියෙන්නේ 8 ohm බෆල් හින්දා තමයි මම මේ 8 ohm එකක් උදාහරණයක් අරන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ගොඩක් සමහරක් වෙලාවට මේ 4 ohm බෆල් එකක් එන්න පුළුවන්. සාමාන්‍ය USA වලින් වගේ UK වලින් වගේ එන බෆල් එකක්ම ඒකේ පිටිපස්සේ ගහලා තියෙන්න පුළුවන් 4 ohm කියලා. ඉතින් මේ වෙලාවේදී ඔයාලා ඒකට අනුව වැඩ කරන්න ඕනේ. මේ කලාතුරකින් මේ 16 ස්පීකර්ස් උත් තියෙනවා. 16 ohm ස්පීකරුත් තියෙනවා මාකට් එකේ ගන්න. ඉතින් මම මේක අරන් ඔයාලට කියලා දෙන්න වැඩිපුර මේක භාවිතා වෙන හින්දා. එතකොට දැන් අපි ගන්නවා හිතන්නකෝ දැන් අපි ඇම්ප් එක ගැන ගමු. ඕනම ඇම්ප් එකක තියෙනවා channel A B කියලා දෙකක්. channel A channel B. ඉතින් මේ ඇම්ප් එකේ ඇම්ප් එකක් අරගෙන අපි මේ ඇම්ප් එකට ස්පීකර්ස් ගහන හැටි කියලා දෙන්න ඕනේ. ඇම්ප් එකේ මෙහෙම වොලියුම් නොබ් දෙකක් එක්ක මේ වොලියුම් නොබ් දෙකක් තියෙනවා. මෙහෙම ඔය වොලියුම් නොබ් දෙකෙන් ඇම්ප් දෙකක් තමයි මේ කියවෙන්නේ. මේක තව එක ඇම්ප් එකක් මේක තව ඇම්ප් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒක පැහැදිලිද කියලා මම හිතනවා. ඉතින් අපි මේ ඔක්කොම ගැන කතා කරන්න යන්නේ මේ එක channel එකක් ගැන විතරක් කතා කරලා ඉවර කරනවා අපි. එතකොට මේ channel එක ගැන විතරක් කතා කරලා ඉවර වුණාම ඒ දේම තමයි මේකටත් අදාළ වෙන්නේ. සාමාන්‍යයෙන් ඔය ඇම්ප් වල දීලා තියෙන පවර් එක 600 වැඩි කිරීම 2. ඒ කියන්නේ 600න් දෙකක් තියෙනවා. මේ පැත්තට 600යි මේ පැත්තට 600යි. ඉතින් මේ 8 ohm පවර් එකක් වගේ මම කතා කරේ. මේක දැන් ඉස්සරහට මම කියලා දෙනවා. මේක දැන් මම B channel එක මකනවා. මොකද අපි A channel එක ගැන විතරනේ කතා කරන්නේ. ඒක ගැන විතරක් කතා කරමු. මෙතනින් ඉස්සරහට. ඉතින් ඒක මම මෙතන උඩින් ලියන්නම්. channel A. ඔයාලට පැහැදිලි. ඒක ගැන විතරයි අපි කතා කරන්නේ. හිතන්නකෝ මේක amp එකක් කියලා. ඔන්න amp එක. මේ amp එකේ ධන ඍණ කියලා අග්‍ර දෙකක් තියෙනවා මේ channel එකට. පිටිපස්සේ ඕනම amp එකක තියෙනවා. ඉතින් ඔය amp එකට අපි ගෙනල්ලා මෙන්න මේ වගේ 8 ohm බෆල් එකක්. මම බෆල් එක අඳින්නේ නැහැ. මෙතන රවුමක් විතරක් අඳින්න ඔයාලා තේරුම් ගන්න. ohm 60. ඉතින් ඔන්න මේ ohm 60 මේකේ තියෙන අග්‍ර දෙක මේ ධන ඍණ. ඉතින් ඔයා මේම ගෙනල්ලා සාමාන්‍ය විදිහට ධනට ධන ඍණට ඍණ කනෙක්ට් කරාම ඔන්න මේ amp එක ඒ වෙලාවේදී මේ channel A එක වැඩ කරන්නේ 8 ohms. ඒක හරි. එතකොට මේ amp එකේ තියෙනවා manual කියලා දෙයක්. manual sheet එක අනිවාර්යෙන් බලන්න. manual එකේ තමයි මේ දීලා තියෙන්නේ මේ power ඔක්කොම.
ඉතින් ඔයාලා මේ මැනුවල් එකක් නැතුව කිසිම ඇම්ප් එකක් ගන්න යන්න එපා. හරිද? කිසිම ඇම්ප් එකක් මිලදී ගන්න යන්න එපා. අඩුම මැනුවල් එක ඔයාලට පෙන්වන්න කියන්නේ ඉන්ටර්නෙට් එකේ හරි අරගෙන මේක තියෙනවද කියලා මේ පවර් එක අපිට බලන්න ඕනේ කියලා. ඉතින් කිසිම ඇම්ප් එකක් මිලදී ගන්න යන්න එපා මේ මැනුවල් කියන එක නැතුව. මොකද ඔයාලව අන්තලා දෙන්න පුළුවන්කම වැඩි එහෙම වුණා. ඉතින් නිකන් අපි හිතමු මේ මම මේ ගත්ත ඇම්ප් එකේ දීලා තියෙනවා කියලා. ඔයාලා හරියට ස්පෙක් ෂීට් එක බැලුවොත් ඕකේ තියෙනවා 8 ohm වලදී 8 ohm වලදී එක channel එකක් RMS 600ක් කවුන්ට් කරනවා කියලා. හිතමුකෝ නිකන් අපි RMS මේක channel එකක් හොඳද? මේ වගේ දෙකක් තියෙනවා ඕනම amp එක. හිතන්නකෝ ඒ amp එකේම 4 ohm වලට ඒ කියන්නේ 4 ohm වලට බැස්සම ඒ amp එකම තව ටිකක් වැඩියෙන් power එක out කරනවා. RMS 1000ක් විතර. RMS හරිද? ඉතින් අපි තව හිතමු මේකේ 2 ohm power එකක් දීලා තියෙනවා කියලා. 2 ohm 1600ක් විතර දීලා තියෙනවා කියලා හිතමුකෝ. හරි ඔය පාස් ටික දීලා තියෙනවා. ඉතින් මේ ඇම්ප් එක සම්පූර්ණ වොට් ගණන් අපි කියන්නේ සම්පූර්ණ වොට් ගණන් මේ ලොකු වොට් ගණන් කියන්නේ වොට් 3600 කියලා. එහෙම කියන්නේ මෙන්න මේ බ්‍රිජ් පවර් එක දිහා බලලා. මේ බ්‍රිජ් පවර් කියලා එකක් තියෙනවා. බ්‍රිජ් පවර් එක හැදෙන්නේ මේ ඇම්ප් එකේ සාමාන්‍ය මේ 4 ohm වගේ පවර් එක මේ ඇම්ප් එකේ ඒ channel දෙකම AB දෙකම එකතු වෙලා හැදෙන මුළු පවර් එක තමයි බ්‍රිජ් පවර් එක කියන්නේ. එතකොට ඒක මොනෝ අවුට් එකක් විදිහට ගන්න පුළුවන් ඔයාලට. සාමාන්‍ය ඒකේ තෝම් සගයක් තියෙනවා ඒකට කනෙක්ට් කරන්න පුළුවන්. ගොඩක් amps වල දීලා තියෙනවා හැම 8 ohm බ්‍රිජ් පවර් එක. සාමාන්‍යයෙන් අපි නිකන් හිතමුකෝ 2000ක් වගේ දීලා තියෙනවා කියලා. බ්‍රිජ් පවර් එක 8 ohm වලදී 2000. හරිද? ඉතින් දැන් ඔයා කොහොමද මේ amp එකේ මේ spec sheet එක බලලා මේ බෆල් එක කනෙක්ට් කරගන්න 8 ohms. ඔන්න දැන් මේ amp එකේ දීලා තියෙනවා 8 ohms. ඔන්න 8 ohms එක හරි වයි ස්පීකර් එකක් ගෙනාවා 8 ohms කටින්. ඔන්න 8 ohms to 8 ohm හරි amp එක 8 ohm දුවන්න පුළුවන්. එතකොට ඔයා බලන්න ඕනේ ඊළඟට මේ RMS power එක. ඉතින් ඔයා ගේනවා කටින් ටිකක් ලොකු ස්පීකර් එකක්. ඔය RMS එක ගැන තමයි සැලකිලිමත් වෙන්නේ නැත්තේ ඔයාලා ගොඩක්. ඔයාලා ගේනවා RMS 800ක විතර ස්පීකර් එකක්. ලොකු ස්පීකර් එකක්. ඔය ඩබල් මැග්නට් කියලා හොයාගෙන තියෙන amp එකේ ප්‍රමාණය දන්නෙත් නෑ amp එකේ ස්පෙක් එක බලන්නෙත් නෑ ටිකක් ලොකු ස්පීකර් එකක් ගෙනවා. දැන් බලන්න එතකොට මෙතන 800 ස්පීකර් එකට RMS 800 ස්පීකර් එකක් කියන්නේ ඒකත් මෙතනම කියලා දෙන්නම්කෝ. RMS 800ක් කියන්නේ සාමාන්‍ය පීක් පවර් එක ගත්තොත් 2000කට කිට්ටුයි. RMS 2000 මේ වොට් එකේ ගන්න සාමාන්‍ය මේක දෙකෙන් වැඩි කරාම එන ආගයට වගේ ආගයක් එනවා වොට් එක. කියන්නේ පීක් එක. අපිට නිකන් 1600ක් වගේ ගමු. වොට් 1600ක් පීක් එක RMS 800ක් තමයි මේ ස්පීකරේ ඔරිජිනල් පවර් එක. දැන් මේ මැනුවල් එකේ දෙන්නේ ඔරිජිනල් RMS ගාන විතරයි. ඕනම amp එකක මැනුවල් එකේ දෙන්නේ මේ හරිම RMS ගාන. මේ බොරු වොට් ගණන් මේවයි දීලා නැහැ. හරිද? ඉතින් දැන් ඔයා ගෙනහම බලන්න 8 ohms ඔයා හරියට ගහලා තියෙනවා. ඒත් බලන්න මෙතන 600 දී ඔයා RMS 800ක් ගෙනල්ලා ගහලා තියෙනවා. 600යි උඩරින්ම මේකට යන්න පුළුවන් කියලා තියෙන්නේ. ඔයා RMS 800 ස්පීකර් එකක් ගහනවා. එතකොට එතන 200ක් අඩුවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය 200ක අඩුව හින්දා ඔයාගේ ස්පීකර්ස් මේ ඇම්ප් වල තියෙන ක්ලිප් ලයිට් ඔය රතු ඉක්මනටපත් වෙන්න අරගෙන සද්ද ඩිස්ටර්බන්ස් වෙන්න ලොකු වෙලා කියන්නේ ඔයාට ඒ කියන්නේ ස්පීකර්ස් වල හරි කන්ට්‍රෝල් ගන්න නැතුව වෙනවා. ඉතින් හරි ස්ටෑන්ඩඩ් එකේදී මේක තියෙන්න ඕනේ අවම ඔයා මෙතනට ගෙනල්ලා ගහන්න ඕනේ RMS 600ම ස්පීකර් එක. තේරෙනවද? එතකොට මේ ඒකත් හරි. ඉතින් ඔන්න ඔය දේ හරියට කියලා දෙන්නේ නැහැ කිසිම කෙනෙක්. ඒ වුණාට හරිම UK ස්ටෑන්ඩඩ් එකේ තියෙන්නේ. මෙතන RMS 600 ස්පීකර් එකකුත් නෙමෙයි. ඔයා මේකට 100ක් වගේ අඩුවෙන් 120ක් ගෙනල්ලා ස්පීකර් එකක් ගහන්න ඕනේ. එතකොට තමයි හරියටම මේ amp එකේ control එක මේ ස්පීකර්ස් වල තියෙන්නේ. ඒ කියන්නේ ස්පීකර්ස් වල control එක හරියටම amp එක ගන්න. ඒවා මෙතනට හරි විදියට නම් UK ස්ටෑන්ඩඩ් එක නම් 400 RMS වගේ ස්පීකර් එකක් අරගෙන ඇවිල්ලා මේ amp එකට දෙන්න ඕනේ. එතකොට මේ ස්පීකරේ ඩැම්පින් එක හරියටම අල්ලගෙන මේ amp එක වැඩ කරනවා. amp එකට අපහසුකුත් නැහැ. ඔයාලට long term වැඩක් කරන්නත් පුළුවන්. amp රත් වෙන්නේ නැහැ, distortion සද්ද නැහැ. ඉතින් හරියට මේවා DSP වලින් management වලින් headroom එක ගැන දැනගෙන ගහන අයට මේ දේ හරි කියලා දන්නවා. ඒකට දින මාත් එකඟ වෙයි.
මෙහෙම තමයි ගහන්න ඕනේ හරිනම්. හරි වේදිය. ඉතින් ලංකාවේ අය කරන්නේ අර මම මුලින්ම කිව්ව විදිය. දන්නේ නැහැ මොනවද කියලා ඒව බලන්නේවත් නැහැ. මොකක් හරි ස්පීකර් එකක් ගෙනල්ලා 8 ohm නම් හරි ඇමුණුවා. එච්චරයි. හරිද? ඉතින් මම ඔයත් එක්කම ඔක 4 ohm වලට කියලා දෙන්නම්. දැන් 4 ohm වලදී ඔයා අර වගේ 800 ස්පීකර්ස් දෙකක් ගහනවා කියන්නකො ගෙනල්ලා. ඔයා ගෙනල්ලා ගහන්නේ 800 ස්පීකර්ස් දෙකක්. ඉතින් මම ඒක මෙතන කියලා දෙන්නම්. මේ ඇම්ප් එක දැනට මේක මකලා 4 ohm ගහන විදිය සාමාන්‍ය පැරලල් ගහන විදිය ඔයාලා දන්නවා ඇතිනේ. මේ 8 ohm ස්පීකර්ස් දෙකක් ගෙනාවා. ඕක සාමාන්‍යයෙන් දනට දන රින්නට රින ඇමුණුවාම ඕක 4 ohm බහිනවා. ඔය විදියට මේක දන එක විදියට ඇම්ප් එකට කනෙක්ට් කරනවා, මේක රින එක විදියට ඇම්ප් එකට කනෙක්ට් කරනවා. එතකොට එතන 4 ohms තමයි හැදෙන්නේ. ඒ කියන්නේ සමාන්තරගත විදියට ඔය ඇමුණුවාම මේක තමයි සමාන්තරගත විදියට අමුණනවා කියන්නේ පැරලල් ක්‍රමය ඕක තමයි 4 ohm වෙනවා. දැන් 4 ohm ඔන්න හරි. ඔයා ස්පීකර් එකක් ගෙනාවා මම අර කියන විදියට RMS 800 දෙකක්. මේකත් 800 RMS, මේකත් RMS 800. දැන් ඔන්න ohms ගන්න හරි ඇම්ප් එකේ 4 ohm දුවන්න පුළුවන්. ඒක හරි. ඉන්න බලන්න ඔයා ගෙනාලා ගහලා තියෙන 800 ස්පීකර්ස් දෙකක්. එතකොට RMS 1600ක් හැදිලා. එතකොට බලන්න මෙතන කොච්චර වැඩි වෙනවද කියලා. RMS 600ක අඩුවක් තියෙනවා. තේරුණාද? වොයිස් කොයිල් 4.5 ස්පීකර්ස් ගෙනල්ලා ගහගත්තාම ඔය දේ වෙනවා. ඉක්මනට ඇම්ප් ක්ලිප් වෙන්න ගන්නවා මෙන්න මේ අඩුව හින්දා. ඉතින් මේ අඩුව හිටින්න දෙන්න එපා. අවම මේ ඔයා මේ RMS 1000වත් තියාගන්න බලන්න. එතකොට ඔයා මෙතනට ගෙනල්ලා ගහන්න ඕනේ. ලංකාවේ බජට් ප්‍රශ්නෙත් එක්ක ඉතින් අර මං කිව්ව දේ කරන්න බෑ. හරිම UK ස්ටෑන්ඩඩ් එක නම් මෙතන 400 ස්පීකර්ස් දෙකක් වගේ ගහන්න ඕනේ. එතකොට RMS 800යි තියෙන්නේ. ඉතින් ඔයා අවම ගෙනල්ලා මෙතනට 500 ස්පීකර්ස් දෙකක්වත් ගහන්න. එතකොට RMS 1000න් තමයි මේක දුවන්නේ. එතකොට මේ අඩුව නැතුව යනවා. ඇම්ප් එක සතුටින් ඇම්ප් එක රත් වෙන්නේ නැතුව දුවනවා. ඔන්න ඒ විදිය තමයි කරන්න ඕනේ. 2 ohm වලදීත් එහෙමයි. ස්පීකර්ස් 4ක් එකතු වෙනවනේ 2 ohm වලදී. ඉතින් ඔය ස්පීකර්ස් එකතු වෙන ස්පීකර්ස් 4 එකතුව RMS අගය 2 ohm එක හරි ගියාට වැඩක් නැහැ. හරිද? 2 ohms එක හරි ගියාට වැඩක් නැහැ 2 ohm ගහද්දි. ඒක 800 ස්පීකර්ස් 4ක් යමුනොත් 800 ස්පීකර් 4ක් යමුනොත් 1600 දෙකක්. එතකොට 3200ක් වෙනවනේ පවර් එක. එතකොට ලොකු ගොඩක් වැඩි. ඉතින් ඒ RMS පවර් එක ගැන දිහා බලන්න හරි විදිහට. නැත්තම් මේකට වඩා RMS එකේ වැඩි වුණොත් මෙතන ඇම්ප් එක අමාරුවෙන් දුවන්නේ. ඇම්ප් එක නික්මන්ට ඩැමේජ් වෙන්න බලනවා. ඔයාලට සවුන්ඩ් වැඩේ ඔයාගේ හරියාකාරව කරගන්න බැරි වෙනවා. ඉතින් ඕක තමයි සරලවම ස්පීකර්ස් කනෙක්ට් කරන හරිම විදිය. මේක තමයි ස්ටෑන්ඩඩ් එක. මේ විදිය ෆලෝ කරේ නැත්තම් ඔයාගේ ඇම්ප් පිච් වෙනවා, ස්පීකර්ස් පිච් වෙනවා. ඉතින් හරි විදියට කන්ට්‍රෝල් එකේ මේ විදියට ගැහුවොත් සවුන්ඩ් වැඩක් හරියාකාරව කරගන්න පුළුවන්. මේ එතකොට ඇම්ප් මෙහෙන්ට කරකවන්න, කෙරවලටම කරකවන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට හොඳ හෙඩ්රූම් එකක් තියාගෙන වැඩක් කරගැනීමේ හැකියාව තියෙනවා මේ විදිහට කරොත්. ඉතින් thank you. අපේ වීඩියෝ එක හොඳ නම් ඔයා අයිඩියා ගත්තා නම් මේක ෂෙයා කරන්න. අපේ වීඩියෝ එක දැනුම් බෙදා ගන්න. එතකොට ඔයා කාටවත් රැවටෙන්නේ නැහැ. කාටවත් ඔයාව රවට්ටන්නත් බෑ. ඉතින් ගොඩාක් දෙනා මේවා දන්නේ නැතුව ඔයාලා ඇන්දෙනවා ගිහිල්ලා බෆල් අටවන අයට වැඩිපුරම. ඉතින් හරි විදිහට වැඩක් කරගන්න ඕන නම් අපිට කතා කරන්න. අපි ID audio LK පන්න පිටිය. thank you.